අද ඔයාලට පෙන්නන්න යන්නේ මගේ සෙනසුරාදා දවස ගෙවෙන්නේ කොහොමද කියලා. Good morning guys. මම සෙනසුරාදාට ටිකක් වැඩිපුර නිදා ගන්නවා. මොකද මම නිදා ගන්න හේන ආසයි. ඇහැරිච්ච ගමන් ෆෑන් එක ඔෆ් කරලා ඊට පස්සේ බෙඩ් ෂීට් එක නවලා ජනේලෙ පොඩ්ඩක් අරිනවා. කාමරේට ඉර එළිය ටිකක් වදින විදිහට. ඊට පස්සේ ඇඳ හදනවා. දැන් වෙලාව 9:05. අලුත් ඉන්න මාත් එක්ක. එයා නිදි. මේ දවස් ටිකේ රැයට වහින හින්දා මං මෙයාව කාමරයට ගන්නවා. මොකද මෙයා වැස්සට බයයි. Good boy. දැන් negative. දැන් ඉදත් මැද ගන්න. උදේට මට මගේ මූණ කණ්ණාඩියෙන් දකිනකොට hina යනවා. මොකද අර S2 පිම්බිලා මූණ පිම්බිලා අර නිකන් අමුතු පෙනුමක් නේ තියෙන්නේ. දත් ටික මැදගෙන ඉවර වෙලා ඊට පස්සේ මං උදේම මූණ ටිකක් හොද ගන්නවා. අද නිවාඩු දවසක් හින්දා මං ඔළුවේ තෙල් ගාන්න කියලා හිතුවා. මම ගෙදරදී හදාගත්ත පොල් තෙල් එකක් තමයි ගාන්නේ. පොල් තෙල් එකක් ලිපේ තියලා රත් කරලා ඒකට සුදු ලුණු, උළුහාල්, කරපිංචා වගේ ඒවා දාලා තමයි මං මේ තෙල් එක හදාගත්තේ. ඒක සාමාන්‍යයෙන් මං ඔළුව කැක්කුම එනකොටත් පාවිච්චි කරනවා. හැබැයි එතකොට රස්නෙට තමයි මං පාවිච්චි කරන්නේ. තෙල් ගෑවට පස්සේ මම සාමාන්‍යයෙන් නානවා. ඒ හින්දා මං කරන්නේ ඔළුවේ තියෙන ගැට ඔක්කොම අයින් කරලා කොණ්ඩේ උඩට කරලා බැඳ ගන්න එක. මෙයාට නම් දැන් බඩගිනි වෙලා තියෙන්නේ. ඒකයි ඔය පල්ලෙහාට බහැලා බලාගෙන ඉන්නේ දැන්. මෙයා මෙතනට වෙලා බලාගෙන ඉන්නේ පල්ලෙහාට යන টয়ලට් කරන්න. සාමාන්‍යයෙන් වෙනදට නම් උදේ 6:05 වෙනකොට මෙයාව යවනවා. අද මම හැරෙන්න පරක් වුණානේ. ඉතින් ඒ හින්දා දැන් තමයි මෙයාව යවන්නේ. මෙයා ඉතින් රෑ තිස්සෙම කරන් තියෙන වැඩ ටික ඔක්කොම ඉවර කරලා ගෙදර එනවා. මේ තියෙන්නේ ෂැඩෝගේ වැඩ. කල්ලන්නවත් බෑ අතින් දැන්. ෆ්‍රෙෂ් මිල්ක් එක ඊයේ කැඩුවේ. මම ඒක ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. එකක්ම මට බොන්න බෑ දවසකට. මං උදේට හැරිලා සාමාන්‍යයෙන් ෆ්‍රෙෂ් මිල්ක් එක රටින්දි ටිකක් කනවා. කාලා ඊට පස්සේ තමයි මං උදේට බත් කන්නේ. ඔන්න එයා টয়ලට් ගිහින් ඇවිල්ලා දැන් මෙයාව නාවන්න ඕනි. එයාට බඩගිනි වුණාට මට කරන්න දෙයක් නැහැ. උලයාව නාවන්න ඕනි දැන්. අපේ ගෙදර එළියේ නාවන්න තැනක් නැහැ. මෙයාව බාත් รู එකේ තමයි ඉතින් නාවන්නේ. මෙයා දන්නවා මම මෙයාව වඩාගෙන යනකොට නාවන්න තමයි එක්කන් යන්නේ කියලා. ඔයාලගේ ගෙදරත් නාන්න කම්මැලියෝ ඉන්නවද? කමෙන්ට් එකක් දාන්න යන්න. මං මෙතන යාව නාවන්න ලෑස්ති කරනකම් එයා බලන් ඉන්නවා දොර ළඟට වෙලා. දන්නවා දැන් නාවන්න හදන්නේ කියලා. ඒත් බලාගෙන ඉන්නවා මෙයා නාන්නේ කැමති නැහැ. හැබැයි සබන් ගාලා අතුල්ලන වෙලාවට නම් පට්ට කැමති. මේ සබන් ෆේස් 1 මේක ගන්න ඉස්සෙල්ලම මෙයාගේ කුණු ටික යන්න. මොකද ඉතින් එළියේ නටනවානේ. නටලා එනකොට කුණු එකයි ඇඟේ. මේ සබන් ෆේස් 2 මේක ගන්න මෙයා සුවද වෙන්න.
මෙයාගේ ඔළුව නෑවුවාම මෙයා කලබල වෙනවා. මං ඉතින් ඔළුව නාවන්නේ මුළු ඇඟම නාවලා අන්තිමයට. දැන් අර සබන් ඇස් දෙකේ ගෑවිලා දැවිල්ලට කොහෙද ඇස්ක ගහ ඉන්නේ. මෝනේ තියෙන සබන් ටික යවන්න මාර ගේමක් දෙන්න ඕනේ. ඔය එන්න මෙයාගේ කන් දෙක තමයි මං ඉස්සෙල්ලම පිහදාන්නේ. මොකද කන් දෙක ඇතුළට වතුර ගියාම පැසවෙනවලු. මෙයාව නෑවුවට පස්සේ මං කරන්නේ බාත්රූම් එක ඔක්කොම හොදන එක. මොකද මොනවා වුණත් විස බීජ තියෙනවනේ. අපිත් ඒකෙන් වොෂ් කරන්නේ. ඉතින් ඒ හින්දා මම මුළු බාත්රූම් එකම හොදනවා මෙයාව නෑවුවට පස්සේ. බිත්තිවල ඉඳන්ම හොදනවා. දොරගාඩට කැරික් කැරිකින් යන්න බලාගෙන. අර ගමන් ගාලා දුවනවා දැන්. ඊට පස්සේ මෙයාට කන්න දුන්නා. දැන් ඔන්න බලන්න මගේ මූණ දිහා බලන් ඉන්නවා කන්න දෙනකොට. කන්න දීපන් යකෝ. නෑවුවට පස්සේ මෙයා හොදට කනවා. රස කර කර කනවා බලන් ඉන්නේ මං හින ආසයි. එයා කන අතරේ මං යාව ගැට ගැහුවා. නැත්තම් කාලෙ ඉවර වෙලා ආයි මෙයාව හොයන්න නෑ. පාර දිගේ ඇවිදිනවා. ෂැඩෝගේ වැඩ ටික ඉවරයි. දැන් වෙලාව 10:14යි. හරිද? දැන් මගේ වැඩ ටික පටන් ගන්න ඕනේ. මං නෑවා. හරිම සනීප. උදේ පාන්දර නෑවා. තෙල් ගාපු හින්දා මම පැයක් විතර ඉඳලා කොහොමත් නානවා. උදේ පාන්දර නෙවෙයි ඉතින්. දැන් මම ඔයාලට මගේ කාමරේ පෙන්නන්නම්. ඒක හොඳටම වල් වෙලා තියෙන්නේ. මේ මගේ මේසේ උඩ හැටි. මේ මම රෙදි දාන්නේ උඩ හැටි. දැන් මේ ටික ඔක්කොම අස් කරන්න ඕනේ. නාන ගමන් රෙදි ටිකත් හොදගත්තා. දැන් මේ ටික වනනවා. මෙතන සතියෙම රෙදි නෙවෙයි දවස් 2ක 3ක වගේ රෙදි තමයි ඉතුරු වෙලා තියෙන්නේ. රෙදි ටික වනන අතරේ අන්න අපේ යාළුවෝ දෙන්නයි. ඔව්! අර ඉන්නේ අපේ යාළුවෝ දෙන්න. වතුර දෙන්න එක ගෙලිලා ඉන්නේ දෙන්න තමයි. කාලා බීලා නාලා මෙයා සැපට බුදි. හායි. මේ ජෝඩුව මම රෙදි වනනවා දැකලා මට කියනවා ඒ දෙන්නව අපේ ගෙදර එක්කන් එන්නලු. කොපෙන්න ඔක්කොම ටික කරාද? අර තව තියෙනවනේ ලියන්න. එයාලගේ අම්මා කියනවා හෝම්වර්ක් මුකුත් කරන්නේ නෑලු. දැන් ඉතින් අපේ ගෙදර එන්න ඕනි කමට හෝම්වර්ක් ටික කරලා මං ඉතින් ඇහුවා හෝම්වර්ක් කරාද කියලා මට පෙන්නනවා ගෙනල්ලා. බොරු කියන්නේ බා. ඇත්තද? එහෙනම් හොඳ ළමයි දෙන්නේ එක්කද? හා හායි. බියානා ඔව්. එතකොට මං ආව උරතල් කරා. උරතල් කරා? ඔයත් උරතලේ කියන්නේ. ඔය දෙන්න ඔමින්දන් හිනාවේ. ඔතනින් ඉඳන් දෙන්නම හිනාවේ. මේ වලට තාත්තිනවල. හෝම්වර්ක් ටික ඔක්කොම කරලා තිබ්බ හින්දා අපේ ගෙදර ඉතින් එක්කන් ආවා. ඔය කොහොමද දන්නේ? අපි තාත්තා බයිසිකලේ. අපේ අම්මා ඉන්නවා. අපේ අම්මා දැන් හිටියේ? මේ මෙහෙට. මෙහෙම එහෙම ඉන්නවද? ඔයාගේ දිහා බලාගෙන. මේ දෙන්න අපේ ගෙදර ආපු ගමන් ඉස්සෙල්ලාම යන්නේ ෂැඩෝ ගාවට. ෂැඩෝ හරි ආසයි පොඩි ළමයින්ට. ගහ අඬනවා? ඇයි? කොලයක් හදන්න
දුන්නා කියලා. දැන් යන්. මම මේක ආදරේ. මම එයාට ආදරේ. I love you. කො අයිගන් I love you උම්මා. අයිගන් දැක්කේ නෑ. I love you උම්මා. එක්කෙනෙක් එක කතා කරන අතරේ අනිත් එක්කෙනා තව මොකක් හරි දඟ වැඩක්. දෙන්න දිහාම එකපාර බලන් ඉන්න ඕනේ ඉතින්. එයා පව්. එයා ඔෂමිටත් ආදරෙයි. ඔමෙතිටත් ආදරෙයි. අන්න ඉතින් අන්න. මං බත් කන්න කියලා පිඟාන ගත්තාම අනිත් එක්කෙනා ගත්ත ෆෝන් එක මම වීඩියෝ කරන්නම් කියලා. ඔයා ආවේ සින්දුවක් කියන්නනේ. කියන්න. මගේ යාළුවෝ ටික ගියා. දැන් මම මගේ වැඩ ටික කරගන්න හදන්නේ. ඉස්සෙල්ලාම කාමරේ යස් කරන්න ඕනේ. මෙන්න මේ රෙදි කන්ද නවන්න ඕනේ. අයියෝ ටේපායිනා. රෙදි හොදලා තියලා මම නවන්නේ ටික නවලා කබඩ් එකට දාන්නේ සෙනසුරාදාට. ඉතින් ගොඩක් එකතු වෙනවා. එතකොට අර සතියෙම රෙදි ටික හොදලා එකතු කරලා ඒ ටික සෙනසුරාදාට නවන්නේ. ඉතින් ඒ ටික නවලා මෙහෙම ලස්සනට කබඩ් එකට දැම්මා. වැඩ ටික ඉවරයි. දැන් මගේ යාළුවෙක් කතා කළා එයාට පෙටාවලට යන්න ඕනේ කියලා මේ බඩු වගේක් ගන්න. මේ දැන් මං එයත් එක්ක පෙටාවලට යන්න තමයි හදන්නේ. මම දැන් පෙටාවලට යන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මගදී යාගෙන් කෝල් එකක් ආවා කැලණි පාලම උඩට එන්න කියලා. ඉතින් මම බස් එකේ කැලණි පාලම උඩට ගියා. මං ඉතින් එයා එනකන් මෙතනට වෙලා බලාගෙන හිටියා. යාළුවා එනකන් මං ඉන්නේ කැලණි පාලම උඩ. එයා තාම නෑ. එයාට වෙඩින් එකක්. ඒකට රෙදි ගන්න තමයි අපි කඩවල් වලට ගියේ. මෙතන 2500 ඉඳන් මෙටීරියල්ස් තියෙනවා. පාටි ෆ්‍රොක්ස්, පාටි සාරි, ඒ වගේ ඒවා මහන. ඇත්තටම අර කඩෙන් සාරියක් අරගෙන අඳිනවට වඩා මෙහෙම රෙදි කඩේකට ඇවිල්ලා ඇඳුම් අර අපිට ඕන විදිහට සාරිය ඩිසයින් කරලා ගන්න එක මාර ලස්සනයි. යන්න එක මාර වර්ත්. එක එක වෙරයිටිස් ගොඩකින් මෙතන රෙදි තිබ්බා. මටත් හිතුණා මෙතනින් එහෙම ඒ විදියට අරගෙන මහන එක හොඳයි කියලා. ඊට පස්සේ අපි දෙන්නා ජූස් එකක් බොන්න. හැබැයි ජූස් එකක් නෙවෙයි ලිව්වේ. අපි ෆෘට් සලාඩ් එකක් කෑවා. ඒක කාලා ඊට පස්සේ අපි දෙන්නා ගෙදර එන්න පිටත් වුණා. ගෙදර ඇවිල්ලා මං දඩින් බිඩින් ගාලා ඉක්මනට ලෑස්ති වෙලා ජිම් එකට ගියා. මං සතියට 3 පාරක් විතර ජිම් එකට යනවා. සෙනසුරාදාට මම ගොඩක් වෙලා ජිම් එකේ ඉන්නවා. මොකද එකක් ඒකෙන් ස්ට්‍රෙස් එක චුට්ටක් අඩු වෙනවා. අනිත් එක ඉතින් කොහොමත් ඇඟටත් හොඳයිනේ ජිම් එකකට යන එක, වර්ක්අවුට්ස් ටිකක් කරන එක. Two hours later. පේන්නේ නැහැ ඉතින්. දැන් තමයි ගෙදර යන්නේ. ජිම් ඉවර වෙලා බයික් එකේ යනවා. මගේ පුටාර එක නෙමෙයි.
ඔන්න මම ගෙදර එනකොට මං ගෙදර එනකන් බලන් ඉන්නේ කියලා. මෙයාට හරි සතුටුයි මං ගෙදර එනකොට. ගෙදර ආවට පස්සේ මෙයාගෙන් බේරිල්ලක් නැහැ. මෙයාත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ. මෙයාත් එක්ක ඉන්න ඕනේ. ඉතින් චුට්ටක් ඉතින් මෙයාව හුරුතල් කර හිටියා. නැත්නම් ඉතින් එයාට දුක හිතෙනවනේ. ඊට පස්සේ ආයිත් අර පැත්තකට වෙලා මූඩ් ගහගෙන ඉන්නා. ආයි මාව ගණන් ගන්නෙත් නැහැ. මං කතා කරාට එන්නෙත් නැහැ. මාව එපා මුළු ලෝකෙම එපා වගේ තමයි. 1 hour later. තමයි මම වොෂ් එකක් දාගෙන කාලා බීලා ආවේ. මගේ දැන් ඇසයින්මන්ට් එකක් තියෙනවා ගමන් මම කරන්නේ ඒක කරන්න. දැන් මේක කරලා මම නිදා ගන්නවා. ඉතින් ඔහොම තමයි මගේ සෙනසුරාදා දවස ගෙවෙන්නේ. එහෙනම් bye. තව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for watching.